ඉතින් ඔයාගේ ඩෙස්ක්ටොප් එකත් එකම විදියට ඔයාලට දැකලා එපා වෙලා නැහැ තියෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න කොහොමද කියලා. ගොඩක් ක්ලොක් ස්ක්‍රීන් දාලා ඒ වගේම ලයිව් වෝල්පේපර් එකක් දාලා ඉතින් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් දැන් channel එක subscribe කරන්න ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. එහෙනම් යමු වීඩියෝ එකට බලමු කොහොමද ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්නේ කියලා. හරියල්ලි මුලින්ම ඔයාලා Microsoft Store එකට එන්න ඕනේ. Microsoft Store එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න translucent TB කියලා search කරගන්න. හරි. ඔයාලා මෙන්න මේ විදිහට search කරගත්තට පස්සේ මේ විදිහට තමයි search result එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මේ app එක. ඉතින් මෙන්න මේකෙන් වෙන්නේ අපේ taskbar එක. මෙතන යට තියෙන taskbar එක transparent කරන එක. ඉතින් ඔයාලා මෙන්න මේක download කරගන්න ඕනේ. මම මේක download කරගෙන තියෙන්නේ. දැන් මම මේක open කරගන්නම්. ඔයාලා ඒක install කරගත්තට පස්සේ ඔයා ඒක open කරද්දී ඔටෝම මේ යට තියෙන කළු පාට taskbar එක transparent වෙනවා. ඉතින් transparent වුනේ නැත්නම් මෙන්න මෙතන තියෙන taskbar එක right click කරලා මෙන්න මෙතන open at boot කියන එකට ටික් එක දාගන්න. එතකොට මේක නිකම්ම transparent taskbar එකක් වගේ වෙනවා. හරි දැන් අපි මේක hide කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා right click කරලා මෙතන personalization එකට යන්න. හරි ඒකල මෙන්න මෙතන තියෙන taskbar setting වලට යන්න ඕන. taskbar එකට යන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන taskbar behavior එකට යන්න. හරි ඊට පස්සේ මෙතන automatically hide the taskbar කියන එකට ටික් එක දාගන්න. හරි දැන් මෙතන close කරගන්න. දැන් ඔයාලට පේන ඇති taskbar එක අපි hide කරගත්තා. ඒක transparent කරලා. හරි දැන් අපි මෙන්න මෙතන තියෙන ඔයා මෙතන right click කරලා මෙන්න මෙතන තියෙන view එකට ගිහිල්ලා show desktop icon කියන එක click කරගෙන මෙන්න මෙතන තියෙන desktop එකේ icon ටිකත් අයින් කරගන්න. හරි දැන් ඔයා කරන්න ඕනේ Google Chrome එකට එන්න. Google Chrome එකට ඇවිල්ලා මෙතන rain meter කියලා search කරගන්න. rain meter කියලා search කරගන්න. ඒ search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ search result එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන rain meter website එක ඇතුළට ගිහලා මෙන්න මේක ඔයා download කරගන්න ඕන. ඒකල ඔයා ආයෙත් Google එකට ඇවිල්ලා මෙතන visual skin කියලා search කරගන්න. ඒකල මෙන්න මෙතන rain meter skin කියන එක ඇතුළට එන්න. හරි ඔයා මේකට ඇතුළට ආවට පස්සේ මෙතන rain meter එකේ තියෙන skins ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. පේනවා ඉතින් මෙන්න මේ විදිහට rain meter එක ඇතුළට ඔයාලට install කරන්න පුළුවන් skins ගොඩක් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය use කරන එක තමයි මෙන්න මේ mode කියන එක. මෙන්න මේ mood කියන එක තමයි ගොඩක්ම කට්ටිය use කරන්නේ. ඉතින් මම මේක download කරගන්න. හරි ඒකල ඔයා ආයෙත් Google එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න white nano 2 කියලා. හරි ඔයා white nano කියලා search කරගත්තට පස්සේ white nano 2 කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන visual theme එකේ white nano 2 එක මෙන්න මේකට ඇවිල්ලා මෙන්න මෙතන download file කියන එක දෙන්න. ඒකල මෙන්න මෙතන download to PC කියන එක දීලා ඔයා මේක download කරගන්න. හරි මෙන්න මේකත් දැන් අපි download කරගෙන ඉවරයි. දැන් අපි මේ ටික install කරගමු. ඉතින් මෙන්න මෙතනින් close වෙලා ඔයා මෙන්න මෙතන ඔයාගේ download එකේ rain meter කියන එක ඔයා install කරගන්න. double click කරලා මෙන්න මෙතන okay දීලා ඊට පස්සේ මෙන්න මෙතන standard installation එකේ තියලා next දෙන්න. ඒකල මෙන්න මේක install කරගන්න. හරි මේ විදිහට ඔයාලට පේනවා ඉතින් install වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන run rain meter කියන ටික එක දාගෙනම finish දෙන්න. හරි ඔයා ඒක install කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාගේ මෙන්න මේ විදිහට මේක හැදෙනවා ඔටෝම මේක මේ මෙන්න මේ ටික තමයි එන්නේ. ඉතින් ඔයා මේක install කරගත්තට පස්සේ අර අපි download කරගත්ත white nano එකත් මෙතන double click කරගෙන ඒ white nano එක ඔයා මේක install කරගන්න ඕන. මම මේක install කරලා තියෙන නිසා මම install කරන්න නැත්තේ. එතකොට තමයි මෙන්න මේ ටික එන්නේ. මගේ install කරපු එකම තමයි මේ ආවේ. ඊට පස්සේ ඔයා white nano එකයි ඊට පස්සේ mood skin එකයි දෙකම install කරගන්න. එතකොට ඒක ඔටෝම rain meter එක ඇතුළට එනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වෙනවා දැන් මේ විදිහට මේක අපිට කැමති තැනකට adjust කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යට තියෙන එකත් ඔයාලට කැමති තැනකට මෙන්න මේක ඔයාලට තියාගන්න පුළුවන්. මම මේක මෙන්න මේ විදිහට ඔයාලට කැමති තැනක බලන්න පුළුවන් වෙනවා. මේක මම මේ යටින් තියාගන්න. හරි මෙන්න මේ Wednesday කියලා මෙන්න මේ පෙන්නන එකත් ඔයාලට කැමති තැනකින් තියාගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේක තවත් ලස්සන වෙන්න live wallpaper එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා Microsoft Store එකට ආයෙත් එන්න. Microsoft Store එකට ආවට පස්සේ මෙන්න මෙතන search කරගන්න lively wallpaper කියලා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා live wallpaper එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක හරියට තේරෙන්නේ නැහැ වගේ නම් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් live wallpaper එකක් දාගන්න. ඒකෙත් මෙන්න මේ app එකෙම තමයි දාන්නේ. මෙන්න මේ විදිහට live wallpaper කියලා app එක තියෙනවා Microsoft Store එකේ. මෙන්න මේක download කරගන්න. ඒකල මෙන්න මේක open කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙනවා මම කලින් දාලා තිබ්බ මගේ live wallpaper එකම ආවා. ඉතින් ඔයාගේ මෙන්න මෙතන live wallpaper එක කැමතියක් දාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ටික් එක ක්ලික් කරලා මෙතන app එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක
right click කරලා මෙන්න මෙතන open lively කියන එක දෙන්න. මේ මම කලින් download කරලා තිබ්බ live wallpaper එක තමයි මෙන්න මෙතන වැටලා තියෙන්නේ. නැත්තම් මෙන්න මේක වැටෙන්නේ නැහැ. මෙන්න මෙතන තියෙන live wallpaper ටිකෙන් ඔයාලට එකක් දාගන්න පුළුවන්. නැත්නම් මේකෙන් එකක් download කරගන්න ඕනේ. ඉතින් දැන් download කරන හැටි මම කියලා දෙන්නම්. හරි ඔයා Google Chrome එකට ඇවිල්ලා මෙන්න මෙතන YouTube එකට එන්න. හරි YouTube එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න live wallpaper කියලා. හරි මෙතන live wallpaper කියලා search කරගත්තට පස්සේ මෙතන live wallpapers ගොඩක් තියෙනවා. මම වෙන එකක් දාලා පෙන්නන්න. මම දාගත්ත එක ඇරෙන්න මම වෙන එකක් දාලා පෙන්නන්න. මම මේක වගේ ඔයාලට දාලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයා කැමති live wallpaper click කරන්න. හරි ඒකල මෙන්න මෙතන උඩ තියෙන link එක ඔයා copy කරගන්න ඕන. මෙන්න මේ link උඩ තියෙන link එක ඔයා copy කරගෙන උඩ තියෙන link එක ඔයා copy කරගෙන මෙන්න මේක minimize කරලා මෙන්න මෙතන තියෙන plus icon එක click කරලා මෙන්න මෙතන enter URL කියන තැන මෙන්න මේ තියෙන link එක අයින් කරලා මෙන්න මෙතන paste කරලා මෙන්න මෙතන ඉස්සරහා තියෙන ඊතලේ ඔයා click කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට මේක කරගෙන ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් ඔයාගේ තියෙන වීඩියෝ එකක් වුණත් මෙන්න මේකට live wallpaper එකක් විදිහට දාගන්න පුළුවන්. ඔයා download කරලා තියෙන වීඩියෝ එකක් වගේ දාගන්න පුළුවන්. මේ විදිහට වීඩියෝ එක load වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මෙතන okay කියන එක click කරගන්න. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා live wallpaper එක වැටුණා. ඉතින් මීට වඩා ඔයාලට පුළුවන් ඕන නම් මීට වඩා quality එකට ඔයාලට දාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක download කරලා වගේ මේකට 4K ම දාගන්න. ඒ කියන්නේ වීඩියෝ හොඳ 4K වීඩියෝ එකක් download කරලා මෙන්න මෙතෙන්ද දාගන්න පුළුවන් live wallpaper එක විදියට. ඉතින් මෙන්න මෙතන live wallpapers මෙතන ටිකක් තියෙන auto min නැත්තම් ඔයාලට download කරලා දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක මම download කරලා දාපු live wallpaper එක. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ කැමති live wallpaper එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මේ live wallpaper එකක් දාගන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නැත්නම් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලලා live wallpaper එකක් දාගන්න. හරියල්නේ ඔයාගේ කරලා ආයෙත් Google Chrome එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න Jaxco කියලා. මේ විදිහට Jaxco කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ එන website එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන download කියන click කරලා මේ Jaxco එක ඔයා download කරගන්න ඕන. හරි ඔයා ඒක download කරගත්තට පස්සේ ඔයා ඒක install කරගන්න. හරි මේ විදිහට තමයි Jaxco එක ඔයා install කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන library කියන එකට ඔයා එන්න. library කියන එකට ඔයා ආවොත් මෙන්න මෙතනින් ඔයාට කැමති ටිකක් download කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ඊට පස්සේ music ඒවා ඊට පස්සේ clocks ඒ වගේ ගොඩක් ඒවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම මෙතන music එකක් නිකමට පෙන්නනවා ඔයාලට. මේක ඔයා install කරගන්න ඕන. මම install කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මෙහෙම පෙන්නන්නේ. ඔයා ඒක click කරලා මෙතන ඉස්සරහින් තියෙන download icon එක click කරාට පස්සේ මේක download වෙනවා. ඒකල මෙතන general කියන එකට ගියාට පස්සේ මෙතන music icons තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් දාන icon එක ඔයාලට මෙතනින් වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ඔයාලට පේනවා ඇති icons ගොඩක් තියෙනවා. මේ free තියෙන icons විතරයි අපිට ගන්න පුළුවන්. මේ උඩ buy එකක් ඔය තියෙන එක අපිට ගන්න බෑ. ඒක අපි මෙයාලට ගෙවලා තමයි ගන්න තියෙන්නේ. මේ විදිහට ඔයාලට free තියෙන ඕන එකක් මෙන්න මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ උඩට ඔයාලට add වෙනවා පේනවා ඇති. මේ වගේ කැමති එකක් ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඒ වගේම clock එකමත් තියෙනවා. ඔයා මෙන්න මෙතනින් home එකට ඇවිල්ලා ආයෙ මෙතන library එකට එන්න. library එකට ආවට පස්සේ මෙතන තියෙනවා modular clocks කියලා එකක්. මෙන්න මෙතන ඔයාලට clocks බලා ගන්න පුළුවන් වෙනවා. මේකත් ඔයා ඉස්සරහින් download කියන එක ඔයා click කරලා පස්සේ මේක download වෙනවා. මෙතන general කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා clocks ගොඩක් තියෙනවා. මේ කැමති clock එකක් ඔයාලට මේකත් අර වගේම දාගන්න පුළුවන්. ඉතින් පේනවා ඇති මෙන්න මෙතනත් clocks ගොඩක් තියෙනවා. මෙතෙන් කැමති එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපේ කලින් තිබ්බ desktop එකට වඩා ගොඩක්ම ලස්සනට desktop එක. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාගේ අර පරණම desktop එක අයින් කළා මෙන්න මේ විදිහවත් try කරලා බලන්න. කොහොමද අදගෙන ආපු වීඩියෝ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ හරහා වගේ අර පරණම desktop එක මේ වීඩියෝ හරහා ගොඩක් වෙනස් වෙන්න ඇති කියලා ටිකක් ලස්සන වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ like කරන්න. ඒ වගේම තවමත් අපේ WhatsApp channel එක join වෙන්න නැති කෙනෙක් නම් දැන් පල්ලෙහා description එකේ link එක තියෙනවා. දැන් අපේ WhatsApp channel එක join වෙන්න. ඒ වගේම අපේ අනිත් channels තියෙනවා. දේශාන් extra YouTube channel එක. ඒක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේක subscribe කරගන්න. පල්ලෙහා description එකේ link එකක් තියෙනවා. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.